guys, welcome back to my YouTube channel. මේ මට කාලෙකින් vlog එකක් කරන්නත් බැරිුණා. මම හින්දා අද vlog එකක් කරන්න හිතුවා. මේ මට පෙබරවාරි 3 SSW food skill exam එක තියෙනවා. ඒකට මේ දවස්වල පාඩම් කරනවා මාරෙස්ටස්. මේ පාර නම් පොඩක් අවුල් fail වෙයි වගේ එකක් හිතෙන්නේ. බලමු අපි ඒක. මේ ඉතින් මම අද යනවා මේ සිනේ එක මර දාන මේ මොනවාද ධර්ම යුද්ධේ දෙක ඇවිල්ලා තියෙනවා. ඒක බලන්න ෆිල්ම් එක බලන්න. මේ කලින් එකේ හිටියේ කවුද? බිමල් නෙමෙයි සෝරි ජැක්සන් ඇන්තනි නේ නැති වුණානේ. දැන් මේකේ ඉන්නේ බිමල් ජයකොඩි. එයා කොහොමද රංගපාන්නේ නම් මට පොඩක් බලන්න ආස හිතුණා. මම නැත්තම් දෙක බලලා තියෙන්නේ මේ ලංකාවේ version එක නෙමෙයි වෙන මොකද්ද මලයාලම් එක. ඉතින් අද ඒ හින්දා මම vlog එකක් කරන්න හිතුවා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ පෑලිය කොට හරියෙන් යන ගමන් මම බයික් එකට ෆුවල් ගහන්නම් කියලා හිටියේ. මට ඒකත් අමතක වුණා. ෆිල්ම් එක පටන් ගන්නේ 6:30 pm. ස්ක්‍රීන් ටයිම් එක පැය 2 විනාඩි 20ක්. මම ඉතින් ඔන්න සිනේ සිටි ෆිල්ම් හෝල් එකේ පාකින් එකට දානවා. මෙතන පාකින් ෆී නෑ. මේකට පේමන්ට් එකක් කරන්න ඕන. ඉතින් මේක තමයි එන්ට්‍රන්ස් එක. ඔතෙන්ට අපි බුක් කරපු ඔන්ලයින් ටිකට් එක පෙන්නලා තමයි ඇතුල් වෙන්න ඕන. සහ මම මේක ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. හදිස්සියෙම තමයි ටිකට් බුක් කරේ. එතකොටත් ගොඩක් ෆුල් රිසීව්ඩ් වෙලා තිබ්බේ. මට ඉස්සරහා එකක් දෙකක් විතරයි පෙන්නුවේ. මං හින්දා ඉස්සරහාම දෙකක් බලලා එකක් බුක් කරා. එතකොට මගේ බෙල්ල රිදෙනවා. මට බලද්දි ඒත් කරන්න දෙයක් නෑ. හදිස්සියෙන් බුක් කරේ. මේක තමයි ටිකට් එක. ඔයාට පේන්නේ ඔය මේවා තමයි මේ ඔක්කොම ෆුල් වෙලා තියෙන්නේ. එකක් දෙකක් තමයි හිස් තියෙන්නේ අතරින් පතර. හැබැයි මිනිහා අහු වෙන්නේ අම්මා කෙනෙක් අඩු. ඉතරයි ගිහිල්ලා මිනිහ වෙන තැනක වල දැම්මේ. අනිස්සමද සම්සේ අද ඉගෙන ගන්නවා ජීවිතේ මිනිහ වීර්යය හොයන්න. ඉතින් ෆිල්ම් එක නම් ඉවරයි. බ්ලොග් එක බලන ඕගොල්ලන්ට බෝරින් වෙන හින්දා මම ෆිල්ම් එකේ ෂොට්ස් කිහිපයක් ඇඩ් කරා. එතකොට ඕගොල්ලන්ටත් ආස හිතුනොත් බලන්න යන්න පුළුවන්. 23 වෙනිදා තමයි මේක රිලීස් වුණේ. මම මේ බලන්න ආවේ 25 වෙනිදා. ඉතින් අද වෙද්දි ගොඩක් ක්‍රවුඩ් එක හිටියා ෆිල්ම් එක බලන්න එන්න. ඕගොල්ලන්ටත් මම කියන්නේ ෆිල්ම් එක බලන්න අවුලක් නැහැ. ගොඩක් අඩුව දැනෙනවා කවුද ජැක්සන් ඇන්තනි මහත්තයා නැති එක. මගේ හිතින් මට කම්පයා වුණා බිමල් ජයකොඩි රඟපාද්දී ජැක්සන් ඇන්තනි හිටියනම් එයා මේක මෙහෙම කරයි නේද කියලා. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ටත් ඒ වෙනස තේරෙයි ගිහිල්ලා බලන්න. ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරනවා. බලපු හැමෝටම ස්තුතියි. වීඩියෝ එක බලලා එන්ජොයි කරා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ගිහින් එන්නම් තවත් අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝටම බුදු සරණයි.